විනීලගේ මෝට තරඳ වීඩියෝගේ පාට් 2 වීඩියෝ එක ගෙනල්ලා තින්නේ. එහෙනම් අපි යමු වීඩියෝ එක. ආත්‍ය පුද්ගලයන් සඳහා ආධාර බෙදා දීමේ වැඩසටහනක් හෙට දින උදෑසන ග්‍රාම සේවක කාර්යාලයේදී පැවැත්වේ. ඒ සඳහා ඔබ දන්නා අයවලුන් සිටිනම් හෙට උදෑසන එම ස්ථානයට සහභාගී කරවන්න. කවුරුම කියන්නේ අපිට ආබාධයක්වත් නැහැ. තෙක්කේ. මේ මෝඩ තල්ලු. මේ මෝඩ කියන්නේ ඉලිපා හරිද? ඔයා ඔහොම කියලා ගමේ හැමෝම දැන් මට කියන්නේ මෝඩ තල්ලු. කට වහගනි. උඹ මහලක තරින්දු. ඒවත් නම් කයිය තියෙනවා. මේ උඹ රංගපාන්න පුළුවන්ද? මට රංගපාන්න පුළුවන්. ඈ? මට රංගපාන්න පුළුවන් හොඳට. ඒ කියන්නේ කොහේ හරි මිට කලින් රංගපාන්න තියෙනවද? ඇයි රාජධානියේ දවල්ම කෙල්ලගේ මම හිටියන්නේ. මොකද බං ඒක හිටියේ. මේකෙත් හිටියද? හරි මේ එහෙනම් උඹ මට කරලා පෙන්නපන්. ඒ කියන්නේ මේ අන්ධ මිනිස්සෙක් ඇස්පේන් නැති මිනිස්සෙක් චරිතයක් කරලා පෙන්නපන්. තොට අංශ භාගෙද? මම කියන්නේ ඇස්පේන් නැති මිනිස්සෙක් එක. අදෝ ඒ තලිදු. අක්කෝ මේ තියෙන්නේ නියමට. මේ කියන හැදුව නියමයි කිය. මෙහෙට දාපන් මෙහෙට. ආධාර ගන්න දුන්නේ. තලිදු. යකෝ යන්නෙත් වෙන්නේ නැහැ මේ මම ඔබට කිව්වේ අර වලපම් බෙදලා බඩුකඩේ මට පේන්නේ නැහැ දාපිටේ මට පේන්නේ නැහැ ඔබ නියමටම කරනවා බං මේ මං කිව්වා වගේ ඔබ ඇස්පේන් නැති විදියට එතන ගිහලා ඉඳපන් හරි හරි ඒක ටික මම බලා ගන්න හරිද ටැටරයක් මොකද්ද බලන්න නේද නෝනා වෙන්න දේවල් මිනිස්සුන්ට නේද වරෙන් මාව ගෙනියන්න බදා පිට යන්නේ මට පේන්නේ සම්පූර්ණයෙන්ම පේන්නේ නැහැ මූ ඉන්නේ මේ හැමතැනම හැසිරෙන්නේ අර මිදාවේ දෝබ මාත්‍ය ඇයි යන්නේ මේ නෝනේ කෙනෙකුත් ඉන්නේ ඔය මාත්‍ය සුවඳින්නේ අඳුරගන්නේ දුම හැකියාවක් තියෙන මාත්‍ය ඔව් දැන් සුවඳ ඉන්නේ මාත්‍ය මේ ඉන්නේ තරිඳු මේ ඉන්නේ දාපිටින් අයියා මහත්තයා මේ ඉන්නේ තරිඳු. ඉතින් මේ ගොඩාක් දක්ෂ හොඳ කොල්ලෙක් මහත්තයා හොඳට ඉගෙනගෙන ඉන්නේ. කරුණික මහත කියන්නේ මහත්තයෝ උපතින්ම S2 පේන්නේ නැහැ. උදා ඉඳලා මහත්තයෝ ඉතින් මම තමයි මුගේ හැම දෙයක්ම බලන්නේ නේද කියපන්. ඔව් මගේ හැමදේම බලා කියන්නේ දාපිටි අයියා තමයි. ඉතින් මහත්තයෝ මේ ආබාධිත පුද්ගලයන්ට ඉතින් මේ ආධාර වගේක් දෙනවා කියලා ආරංචියක් ආව මහත්තයෝ ඉතින් මේ අපේ තරිඳුටත් මොකක් හරි ආධාරයක් දෙන්න පුළුවන් නම් මහත්තයාට බොහොම පින් මහත්තයෝ තරිඳු වැඳපන්. මහත්තයෝ ගොඩාක් පින් බලන්න කොච්චර ධෛර්යවන්ත තරුණයෙක්ද කොච්චර බාධක මැද ජීවිතය අරන් ගියත් ඉගෙනගෙන මට නම් හරිම සතුටුයි දරුවෝ හරිම සතුටුයි හරිම ආදර්ශවත් තරුණයෙක් තරිඳු පුතේ අපිට හරිම සතුටුයි අද ඔයව හම්බෙච්ච එක ගැන තරිඳු පුතේ ඔයාලා වගේ කට්ටිය මේ ලෝකේ තනි වෙලා නැහැ දැන් මේ දාබිරි අයියා ඉන්නවා ඒ වගේම අපි ඉන්නවා ඔයාලා වගේ අයට උදව් කරන්න ඒ වගේම දෙවියෝ මේ ලෝකෙට හැමෝම එවලා තියෙන්නේ තව කෙනෙක්ට උදව් කරන්න. ඔය ඉගෙනගත්තු දේවල් වලින් ඔයාටත් පුළුවන් තව කෙනෙක්ට උදව්වක් කරන්න. ඒකට තමයි අපි ජීවත් වෙන්න ඕනේ තද්දු පුතේ. මහත්ලා කියපු වචනයක් පාසා මාගේ හදවතටම වැදුනා. මහත්තයා කිව්වා වාගේ මාත්තාසයි මට පුළුවන් චරිතයක් කරන්න කාටයි උදව් කරන්න. බලන්නේ වචන සුමිත් මට දැන් මහත්තයාට උදව්වක් කරන්න පුළුවන්. මේ මොකද? මොකද්ද මගේ දරුවෝ මං කැමති නෑ මහත්තයා වගේ රත්තරන් මිනිස්සෙක් එහෙම කවුරුවක්වත් ඉස්සලා අපහසුතාවයට පත් වෙනවාට. එහෙනම් මං කියන්න මහත්තයා කයිසි මේ චිප් එක ඇල්ල දාපිටයි මේ. හරිනේ හැමනේ බං ඉතින් අර බලාගෙන කලබලයට ආව. කොහේ බං බෙවුනේ? හරියට දැන් ගන්න. ඉන්න ආධාර අරయ్యා. අරින්දු මහත්තයා මට කතා කළාද? ඔය හරි නානවනේ කියාගෙන. බලන්න මහා මෝඩේ තන්දු. අනේ මට මොකක් එක පේන්නේ දැනග කොහේ හරි හානෝ. යකෝ දැන් වැඩක් නෑ. අතන කාලා වෙලේ දැන් මගුලක් කරන තනේ. මොබයියා. මට පේන්නේ නෙට් එකේ ඉන්නවා. දැන් පේන්නේ නැති මොනවද? දාපිටයි මම අල්ලගන්න. වැඩේ කරා. බූරුවා. අද සුද්දා. අද බලවල කරන්න බාරිද? යකෝ මේවා මගේ ඒවා. මම දුක් පහසියක් මේවා කරන්නේ. අද අලක්කු ටිකක් නැත්තම් කියලා ඉල්ලපන් යකෝ. මන් දෙවා ගමේ උටෝල්තලා දිලා පරයා. මම අතාරින්නේ අද. මොකද අපි මේ කලබලෙන් මේ බිබිරියන් දෙන්නේ? අද බලපන්න සුද්දා.
මගේ කසිප්පු ගෑන්නේ මට පෙනි ඉස්සුව පරයා. අඩෝ මම අතාරින්න යකෝ. බලාගම් වරද. උත්තර වැඩි කරේ. ඔව්. බලවා මම දුක් මහන්සිය කරන දේවල් මල්ලේ. අඩෝ. දාබිර අයියා. ඔයා මේ වැඩේට බහින්න එපා. ඔය සුද්දාක මටත් තියෙනවා පාන ලොකු ඇරියස් එකක්. ඇයි මේ කසිප්පු ගෑන කිස්සවද? අඩෝ. මං ඔය ඉතර වැඩ කරන්නේ මං ඔකට ගමේ වසන්න බැරි වෙන්න දෙන්න හොඳ ගේම. ඔයා බහින්න එපා වැඩේට දාබිර අයියා. ඕම් බලන්නකෝ මං කරන්නේ වැඩේ බලන්නකෝ. අඩෝ. අජා සුද්දා ඔබ මේ ගමේ ඉඳලා ඉවරයි ඔබ මැරුණා කියලා හිතාගන්නේ පරයා. මොන මම්ලක් කරයි දැන මූවී අපි දිනුම් දාබිර අයියා සුද්දා ඉවරයි දාබිර අයියා. සුද්දා ඉවරයි. මොකද කනේ ගියේ මංගෝ? ඔය කසිපු පුලි උස්සන්නෙත් නෑ. කසිපු පුලි උස්සන්න ගමේ ඉන්නෙත් නෑ. අම්මා කියා. කොහෙන්ද ගම ගන්නේ දාබිර අයියාගේ කසිපු පුලි සුද්දා ඉස්සුවා කියලා මම පොලිසිය පැමිණිල්ලක් දැම්මා. හරිනේ සුද්දගේ සේද මූණක් දැන් උස්සයි කසිප්පු ගෑන කරන් ගියා කියලා. අරිනේ දාලාමිල දෙන්න. මම මොඩේ තනින්ද බලපංකෝ. බලන්නකෝ දැන් පොලිසිය දාලාමිල දෙන්න. සුද්දගේ බෙල්ලේ. මල්ල පොලිසියට ගන්න අයියයි. සාජන් දසරායක අල්ලගන්න මුගේ බෙල්ලෙන්. බබා මොඩේ තනින්ද බලපං මොකද කොමෙන්ට් ඔය දාබිර අයියානේ ගෙනියන්නේ සුද්දා නෙවෙයිනේ. සර්. ඊයේ ගෙනියන්නේ දාබිර අයියාව පොලිසියට. මෝඩ තරින්දුම තමයි කොහොමද වෙන්නේ හොරකම ඉවත් කරනවා කරන්න පාකෝ ගෙදරකට ගිහිල්ලා ඔය කරන්න අම්මට ඔබ මරු දැනට ඌින්ද මේක ඇතුලේ නම් අනිවාර්යෙන් වටිනා කියලා දෙයක් තියෙනවා. ඒක තියෙනවා. Hey, kamu tidak bisa deh aku saat dia untuk temalu nggak enak. Oh, aturan nih, kau nyari kira aturan gue biar bantu dulu ya tuh. Mau kacau kan nih, aturan yang diburu pala, pak? Ya cik.
යතුලේ අනිවාර්යෙන් වටිනා කියන දෙයක් තියෙනවා. තියෙනවා. යතුලේ තිබ්බා. වරුගේ වටේ හෙව්වක උඹට කොහෙන්ද? කොහෙද තිබ්බේ යතුලේ? ගෙදර පුරාම හොයලා නැති පාර ගෙදර අයිතිකාරය ඇරෝලා ඉල්ලගත්තා. ආඩයිල ගන්න ආරිවිති එතනත් ඉවරයි මේ කරලා තියෙන්නේ. යක්කාගේ වරම්. ඇරෝලා ඉල්ලගත්තා. කවුද මුං ඔක්කන් ඉන්නේ වරම් කරන්නේ? හරි. අම්මට අයියා මේ ඉන්නේ ගෙදර අයිතිකාරය අයියා. එයා වෙච්චි මෙයාගේ පවුල. ලංකාවේ විශාලතම තොරතුරු තාක්ෂණ පන්තිය ICT from ABC රවින්දු බණ්ඩාරනායක. සියලුම සාක්ෂි සලකා බැලීමෙන් අනතුරුව කාටවත් කරදරයක් හිංසාවක් නොකර උඹරේ සිටි අහිංසක පබේකට බිම දමාගෙන පහර දීම, මඩේ දීම, හිස ගැලවීම, පොළවේ ගැසීම සහ කරේ තබාගෙන යාම යන චෝදනාවලට වැරදිකරු බවට මා තීන්දුව කරනවා. එමෙන්ම සියලුම කරු සලකා බැලීමෙන් අනතුරුව මෙම ගෞරවනීය නඩුමඩුව වැරදිකරුට වසර 25ක බරපතල වැඩ සහිත සිරිදඬුවමක් තීන්දුව කරනවා. මොන බම්බුවක්ද මරුණඩු මඩුවක් කියන්නේ. නඩු අංක VINI 25/74 2024 විත්තිකාර පාර්ශවය කල්දේරාගේ දාබරේ කටුපුලියේ බණ්ඩාරලාගේ මැක්ස් රාජිත S රුවන් මරිමෝල් අප්පුහාමිලාගේ තරිඳු ස්වාමීනි මම කැමතියි මුලින්ම මෙම සිද්ධියේ මහමලකරු දාබරේ විත්තිකූඩුවට කැඳවන්න. තමුන් මීට පෙරත් මෙවැනි චෝදනාවට ලක් වී තිබෙනවාද? නෑ ස්වාමීනි. තමුන් මෙම නිවසට ඇතුළුනේ කොහොමද? අපි එහෙම නිවසකට ඇතුළු නෑ ස්වාමීනි. කොටින්ම කියනවා නම් මේ හොරකම සම්බන්ධව අපි කිසි දෙයක් දන්නේ නෑ. අපි ගොඩක් හරි අහිංසක මිනිස්සු ස්වාමීනි. මං විරුද්ධයි ස්වාමීනි. මං විරුද්ධයි. විත්තිකරුවන්ට බලෙන් වරද පටවලා විත්තිකරුවන් වැරදිකරුවන් කිරීමටයි මා මිත්‍ර නීතිඥ නලල් පොයින්ට් මහතා කටයුතු කරන්නේ. ස්වාමීනි මම ඊළඟට විත්තිකූඩුවට කැඳවන්නට කැමති මැක්ස් රාජිත S රුවන්. මෙම සිද්ධියේ මහමලකරු දාබරේ දෙන්නගෙන මොකද ඔබ මොන කලක සිට අඳුරනවාද? ගත්තොත් ගන්න ඕන හරි වචනේ. අවුරුදු 5ක වගේ ඉඳලා ජීවිතේ කරපු දෙයක්. අඳුරන. ඒ අතර කාලේ මේ සොරකම් වල යෙදී තිබෙනවද? එහෙම කිසිම හොරකමකට සම්බන්ධ නැත ස්වාමීනි. මම විරුද්ධයි ස්වාමීනි. මම විරුද්ධයි. මෙවැනි සොරකම් යනුවෙන් සඳහන් කිරීම කිසිසේත්ම සුදුසු නැත ස්වාමී. ඒ මන්ද කියනවා නම් මාගේ මේ සේවාදායකයින් තිදෙනා මේ සොරකමට කිසිසේත්ම සම්බන්ධ නැත ස්වාමීනි. ඒ බව මට මේ නඩුමඩුවේ දියුරුව ප්‍රකාශ කරන්න පුළුවන් ස්වාමීනි. කටින් අල්ලගන්න එක එක වහයි හරක වගේ කියනවා නෙමෙයි හරිද? මොනම ඇහුවත් දන්නේ නැහැ කියපන්. අපි දන්නේ නැහැ කියපන්. ගරු ස්වාමීනි මම කැමතියි ඊළඟට විත්තිකූඩුවට කැඳවන්නට. එම් තරිදු. තරිඳු මෝඩ හරකෙක් වෙන්න එපා. කීප විදියට වැඩේ කරපන්. තමුන් මෙම නිවසට ඇතුල් වූ පසු මුලින්ම ගියේ අල්මාරිය ළඟටද? කල්පනා කළා ගියා දැන් නෑ මං ගියේ නෑ. අපි දන්නේ නෑ. අපි මොකක්ද දන්නේ නෑ. අපි කවුරුක්වත්. නිවසේ හිමිකරු අවදි කරලා අල්මාරිය අතුරින් ළඟ ගියේ තමුන් නේද? නෑ මං දන්නේ නෑ. බොරුදු කොහෙද මෙයා කියන්නේ? මම විරුද්ධයි ස්වාමීනි. මම විරුද්ධයි. නිවසකට සොරෙන් නැතුළු වී එම නිවසේ අල්මාරිය අර ගැනීමට නොහැකිව එම නිවසේම හිමිකරුගෙන් එම අල්මාරිය යතුරු ඉල්ලා සිටින්නා වූ හොරු සිටින්නේ මොන රටේද ස්වාමීනි? ඇත්ත කතාවේ. මම විරුද්ධයි ස්වාමීනි. ඉල්ලුවනේ මොඩේ. මාගේ සේවාදායකයින් තිදෙනා කිසිසේත්ම මේ සොරකමට සම්බන්ධ නැත ස්වාමීනි. පෞද්ගලික තරහ පදනම් කොටගෙන මෙම චෝදනාව ඉදිරිපත් කරන බව මට සඳහන් කරන්න පුළුවන් ස්වාමීනි. එම නිසා මෙම කරුණාකාරණා සැලකිල්ලටගෙන මාගේ සේවාදායකයින් තිදෙනා මෙම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කර දෙන මෙන් මං ඉල්ලා සිටිමි ස්වාමීනි. එපමණයි ස්වාමීනි.
විත්තිකරුවන්ට එරෙහිව ඇති චෝදනාව ඔප්පු කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් මෙම සැකකාර විත්තිකරුවන් තිදෙනා සියලුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරමි. හරි නම් බේරුණා අවුලක් නැහැ නේ අයියේ මේ මොකද්ද කරන්නද කපුට් එක යතුරු හරිනේ ඔය පොරේ දැන් දෙන්නේ නැත්තම් ගෙදරට ගෙනල්ලා දෙන්න මගේ මූඩේ කොහෙන්ද කවුද මූවේ ගත්තේ ඔරමගමට රඤ්ඤන් යතුරු හරි ගෙදරටම ගෙනල්ලා දෙන්න එතන හරිනේනේ ඔය පොරේ ආයි නඩු ෆයිල් එක දෙනවා බෑ අද වඩුවයි බබා මොඩේ තනිදු මාගේ පෞකාර මිතුරෝ නිසා ලතවේ හිරගේ අවසාන රැ මාගේ පෞකාර මිතුරෝ නිසා ලතවේ